Hello guys, ඉතින් welcome කියලා පිළිගන්නවා අපේ API development lesson series එකේ අලුත් වීඩියෝ එකට. හරි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද post API එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් සරලව අද කතා කරන්නේ කොහොමද අපේ පළවෙනි post API එක ඒ කියන්නේ අලුතෙන් user කෙනෙක් register කරන API එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන දේ ගැන තමයි අද කතා කරන්නේ. හරි ඉතින් මේ දින අපේ කලින් කෝඩ් එක ඉතින් මම කලින්ම අපේ virtual environment එකත් activate කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට virtual environment එක activate කරගන්න විදිය මතක නැත්නම් මෙන්න මේ command එක ගහන්න ඕන. මුලින්ම ඔයාගේ virtual environment එකේ නම දෙන්න. ඒ නම තියෙනවා මෙන්න මෙතන folder එකක් විදියට venv කියලා. දැන් මම හදලා තියෙන්නේ venv. ඔයා දීපු නමක් තියෙනවා නම් ඒක දෙන්න. venv ඊට පස්සේ backward slash ඔන්න මේ කලින් නම අමතක කරලා තිබ්බේ. ඔබට zoom කරන්න. ඔයාලට බලන්න පුළුවන් වෙන්න. හරි. venv කියලා දුන්නා. මේ ස්ලෑෂ් එක නෙවෙයි මේ තියෙන forward slash එක. මෙන්න මේ ස්ලෑෂ් එක දෙන්නේ backward slash එක. දීලා scripts ආයි backward slash එක ඊට පස්සේ activate කියලා දීලා enter කරන්න. ඉතින් මම ආයි දෙන්නේ නැහැ මොකද මේක activate වෙලා තියෙන්නේ. හරි. එච්චර කරන්න තියෙන්නේ. nice. මම දැන් මේක run කරගන්නම්. fast API මම ආයි type කරනවා. zoom in කරලා fast API dev app.py මේ app.py කියන්නේ ඔය දැන් මේ හදාගත්ත ෆයිල් එකේ නම. හරිද? එම් දීලා enter කරන්න. enter කරාට පස්සේ අපේ application එක ඔන්න run වෙන්න පටන් ගත්තා. හරි මම දැන් මෙහෙමම අපේ documentation එකටත් යන්නම්. ඔයාලට පුළුවන් අර මෙතන තිබ්බ IP එක ක්ලික් කරලා open කරගන්න localhost port එක 8000. හරි ඉතින් මම /docs කියලා ගැහුවා. මොකද අපේ documentation එක access කරගන්න ඕන හින්දා. මොකද පොඩි හේතුවක් තියෙනවා මේ doc එකටම යන්න හේතුව. අපි කලින් වීඩියෝ එකේදී නම් කිසි ප්‍රශ්නයක් නැතුව web browser එකෙන් කෙලින්ම මේක run කරා. හැබැයි අපිට මේ වීඩියෝ එකේ නම් ඒක කරන්න හැකියාවක් නැහැ. මොකද අපි දැන් වැඩ කරන්නේ post ඊට පස්සේ patch put delete වගේ request එක වැඩ කරනවා. ඉතින් අපේ web browser එක ඒකට support කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට web browser එකෙන් කියන්නේ මේ post එකත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි. අන්න ඒකින්දයි මම මේ documentation එක ගන්න මේ interactive documentation එකත් එක්ක අපිට මේ වැඩ ටික කරන් යන්න බොහොම පහසුයි. right ඉතින් මම මේ අපේ දෙවෙනි API එක අයින් කරලා දාන්න එක වැඩක් නැහැ. හරි ඉතින් අපි මේ වීඩියෝ එකේදී බලමු කොහොමද අලුත් user කෙනෙක් register කරන API එකක් නිර්මාණය කරන්න කියලා. right ඉතින් මම මුලින්ම අලුත් API endpoint එකක් හදාගන්නම්. ඉතින් ඒක හදන විදිහ දැන් ඔයාලට මතකත් ඇති. අපි හදන් යමු. මුලින්ම @sign එකත් එක්ක app කියලා දෙන්න. මේ decorator එක අපි ලියන්නේ. ඊට පස්සේ දැන් මේක method එක දෙන්න ඕන. request method එක. ඉතින් request method එක ඔයාලට මතක ඇති. අපි දැන් මේ කතා කරන්න යන්නේ අලුතෙන් user කෙනෙක් register කරන API එකක්. ඉතින් database එකට අපි server එකට data යවන්න හදන්නේ. එතකොට අපි ලියන්න ඕන post කියලා. post අපි දැන් මේ post API එකක් තමයි නිර්මාණය කරන්නේ. ඊට පස්සේ path එක මම දෙනවා path එක root කියලාම දෙන්නම්. මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ ගිය වීඩියෝ නෙමෙයි ඊටත් කලින් වීඩියෝ එකේ කතා කරා එකම endpoint එකෙන් කියන්නේ එකම URL එකේ එකම path එකේ API දෙකක් තියෙන්න බෑ කියලා. මම ඒ අදහස් කරේ එකම request method එකකින්. දැන් මට මෙතන get කියලා දාලා මෙහෙම හදන්න බෑ. හරිද? හැබැයි request method කිහිප මේ වෙනස් request method එකක එකම endpoint URL එක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වගේ අවස්ථාවක නම් කියන්නේ get request එකක් තියෙන්න පුළුවන්, get API එකක් තියෙන්න පුළුවන් slash එකෙන්ම. ඒ වගේම ඒ path එකෙන්ම post request එකක් තියෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම තියෙන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහෙම වගේ තියෙන්න බෑ. හරිද? ඒක හිර එකක්. හරිද? මම post කියලා දෙන්නම්. හරි ඊට පස්සේ මම දැන් asynchronous function එකක් හදාගන්නම් sync def ඊට පස්සේ create new user කියලා දෙන්නම්. හරි මම මේක type එක මම පස්සේ mention කරන්නම්. ඒක දැන් ඕනේ නැහැ.
හරි. ඉතින් මුලින්ම අපි දැන් මේ ක්‍රියේට් කරන යූසර් සේව් කරලා තියාගන්න ඩේටාබේස් එකක් ඕන. දැන් ඩේටාබේස් එක මම මේකට කනෙක්ට් කරන්න යන්නේ නැහැ. මොකද ඒක ටිකක් කරදරකාරී වැඩක්. හරි අපි API රන් එකවන් තියෙන්නේ. sorry API නෙමෙයි මේ ඩොකියුමන්ටේෂන් එක. හරි. වැඩක් නැහැ. දැන් අපි මුලින්ම ඩේටාබේස් එකක් හදාගන්න ඕනේ. ඉතින් මේ ඩේටාබේස් එක මම ඇත්තම ඩේටාබේස් එකක් කනෙක්ට් කරන්න යන්නේ නැහැ. මොකද ඒක ටිකක් කම්ප්ලෙක්ස් වැඩක්. කම්ප්ලෙක්ස් නැහැ. මොකද ඒක වෙනම වීඩියෝ එකක් තමයි මම කියලා දෙන්න ඉන්නේ. අපි ඒකින්ද අපේ ඩමි ඩේටාබේස් එකක් විදිහට මම මුලින්ම හදාගන්නවා ලිස්ට් එකක්. users කියලා ලිස්ට් එකක් හදාගන්නවා. හරි. ඔන්න ඔහොම. nice. මෙන්න මේ විදිහට මම මුලින්ම අපේ ඩේටාබේස් එක හදාගන්නවා. ඩේටාබේස් නෑ. ඩමි ඩේටාබේස් කියලා මම හදාගන්නවා. පොඩි ඩේටාබේස් එකක්. ඉතින් මට පුළුවන් මේකේ ටයිප් එකක් මෙන්ෂන් කරනවා. අපි ඒක තව පොඩ්ඩකින් මෙන්ෂන් කරමු. හරියටම. හරි. ඉතින් මේක ප්‍රමාණවත් නෑ. හරි. ඉතින් ඔයාලා මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී post request එක කතා කරද්දී මම ඒ image එක මම ආපහු ගන්නම් මේක. හරි. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ තියෙන්නේ REST API request එක තියෙන්නේ request method එක post. ඔයාලට පේනවාද? මේකේ request method එක තියෙන්නේ post. ඉතින් post request එක අනිවාර්යයෙන්ම body එකක් තියෙනවා. head එක කොහොමද තියෙනවා body එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. මේ body එකේ තියෙන්නේ මොනවද? save කරන්න ඕන data. කියන්නේ server එක පැත්තට submit කරන්න ඕන data. එහෙනම් අපි දැන් මේ server එක පැත්තට එන request body එක අරගන්න ඕන. request body එක අපි catch කරගන්න ඕන. ඉතින් අන්නේ catch කරගන්නේ කොහොමද? fast API වල නම් මේක හරිම සරලයි. ඔයාලට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ parentheses ඇතුලේ මෙන්න මේ function එකේ parentheses ඇතුලේ ඔයාලට ඒක mention කරන්න. හරිම සරලයි. මම දෙන්නම් user data කියලා. දැන් මේ user data මෙහෙම දුන්නට මදි. අපි fast API එකට කියන්න ඕනේ මේ එන්නේ මොන වගේ data එකක්ද කියලා. මේ request body එකේ තියෙන්නේ මොන වගේ field ද? ඒකේ තියෙන්නේ මොන වගේ data type එකේ මොන type එකේ data ද කියලා අපි කියන්න ඕනේ යාට. අන්න ඒකෙන් තමයි මේ fast API මෙච්චර ආරක්ෂිත වෙන්නත් හේතුව සහ data validation අතරින් උපරිම වෙන්නත් හේතුව. හරි. ඉතින් අපි මේ user data මේ request body එකේ එන request එකේ මේ request body එකේ එන data වල type එකක් කියන්න ඕනේ. ඉතින් අන්නේ type එක තමයි මුලින්ම mention කරගෙන ඉමු. ඉතින් අන්නේ කරන්න අපිට තවත් module එකක උපකාරය අවශ්‍ය වෙනවා. ඒක තමයි pydantic කියන data validation model එක. pydantic කියන data validation framework එකේ තියෙන base model එකක් අපිට අවශ්‍ය කරනවා. ඉතින් අපි import කරගමු මුලින්ම from pydantic. ඉතින් මේක automatically install වෙනවා fast API install කරද්දී මම අපිට manually install කරන්න දෙයක් නැහැ. from pydantic import base model. හරි. base model එක තමයි අපිට ඕන වෙන්නේ. දැන් අපි class එකක් හදාගන්න ඕන මේ base model එකෙන්. හරිද? දැන් මේ තියෙන්නේ object oriented concept. අපි ඒක ගැන පස්සේ කතා කරමු. මම class එකක් හදාගන්නවා user කියලා. මම දැන් මේක inherit කරනවා base model එකෙන්. base model. මේ inherit කරනවා කියන සරලව අදහස් වෙන්නේ මෙහෙම දෙයක්. මේ base model එකේ තියෙන හැමදේම user කියන class එකටත් access කරන්න පුළුවන් කියන තමයි මෙතන මේ කරලා තියෙන්නේ. හරි. right. එතකොට දැන් data validation අපිට manually ලියන දෙයක් නැහැ. මේ base model එකේ හැමදේම ලියලා තියෙන්නේ. අපිට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මෙතන ඒ අදාළ field එක type කරන්න. හරි. අපි දැන් කියන්න ඕන මොනවද මේ field? ඒ කියන්නේ front end එක පැත්තෙන්. කියන්නේ මේ අපිට request body එකේ එන field මොනවද කියලා mention කරන්න තියෙන්නේ. ඒකේ type එකත් එක්ක. හරි. ඉතින් ඒක කරන් දිනන සරලයි. මම දැනට පොඩි structure එකක් හදාගෙන තිනා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මේ user ගේ request body එකේ තියෙන්නේ id එකක් තියෙනවා. ඒක තියෙනවා integer type එකකින්. ඊට පස්සේ name එකක් තියෙනවා. ඒක string type එකේ. ඊට පස්සේ email එකක් තියෙනවා. email එකක් තියෙනවා. ඒකත් string type එකේ. හරිද? මට මෙච්චර හදන්න ඕනේ. මේ මහ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ.
මම මේක දැනට හදාගන්නම් request body model කියලා body කවන්න මුකුත් දාන්නේ හරි ඔන්න මම හදාගන්නවා දැන් මේ හදලා තියෙන ක්ලාස් එක හරිද මේ ක්ලාස් එක මේ user කියලා ක්ලාස් එකක් මම හැදුවේ අපිට අපේ request body එකේ එන data මොන වගේද කියලා fast API එකට කියන්න ඕන හින්දා හරිනේ right ඊළඟට දැන් අපි user data එකක් accept කරනවනේ එතකොට අපි දැන් මෙතෙන්දි කියන්න ඕන එන user data එක මොන type එකකින්ද තියෙන්නේ එහෙනම් මට පුළුවන් මෙතෙන්දි කියන්න මේ user data කියලා අපේ request body එකේ එන්නේ මෙන්න මේ user කින type එකෙන් එතකොට මේ user data එකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන id එකක් ඒක integer type එකෙන් name එකක් තියෙන්න ඕනේ string type එකෙන් email එකක් තියෙන්න ඕනේ string type එකෙන් බැරි වෙලාවත් මේ id එකක් නැති වුණොතින් අන්න අපිට error එකක් දෙනවා name එක නැති වුණොතින් අන්න error එකක් දෙනවා බැරි වෙලාවත් මේ id එකේ type එක integer නොවි වෙනම ආකාර type එකක් වුණොත් ඒත් error එකක් දෙනවා හරිද අන්න ඒකයි මෙන්න මේ pydantic වල තියෙන වාසිය සහ data validation කරද්දී අපිට මේක සෑහෙන්න අවශ්‍ය වෙනවා හරිද මට දැන් පුළුවන් මේ user data එකේ type එක mention කරන්න මෙන්න මෙහෙම මම ආයෙ type කරන්නම්කෝ මම user data එකක් accept කරනවා මේකට කැමති නමක් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට මේක user කියලා වුණත් දෙන්න පුළුවන් මම මේක පොඩ්ඩක් අඳුර ගන්න ලේසි වෙන්න user data ඕනනම් ඔන්න request කියලා දෙනවා user data req කියලා දුන්නා request කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඒකේ type එක මම mention කරනවා user කියලා හරිද මෙච්චරයි කරන්න තියෙන්නේ ඔන්න දැන් අපිට බොහොම සරලව අපිට request එක පැත්තෙන් එන request body එකක් accept කරන්න පුළුවන් user type එකකින් හරිද දැන් මෙතන කරලා තියෙන්නේ user type එක දැන් මෙන්න මේ තියෙන field මේ කියන field ටික අනිවාර්යෙන්ම අපේ request body එකේ ඒවා තියෙන්න ඕන හරිද right අපි දැන් බලමු කොහොමද ඉස්සර වලට කරන් යන්න තියෙන්නේ කියලා create new user නේ user කෙනෙක් create කරන්නයි ඕන හරිද දැන් මෙතන නම් ලොකුවට දෙයක් කරන්න නැහැ අපේ list එකට data එක append කරන්න තමයි තියෙන්නේ හරි එහෙනම් අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් බොහොම සරලව users කියන list එකට append කරන්න මොකද්ද user data request හරි මෙච්චරයි කරන්න තියෙන්නේ හැබැයි මේ ඇතිද නෑ අතරම මේ මදි මේක සෑහෙන මදි හරි අපිට මේක දැන් මෙහෙම දීලා විතරක් වැඩේ ෆිනිෂ් කරන්න බෑ හිතන්න id එක name එක email එක මුලින්ම id එකක් තියෙනවා එක name එක තියෙනවා අමල් email එකක් තියෙනවා amal@host.com කියලා හරිද ඒක database එකේ දැනට save වෙලා තින්නේ දැන් මේ වගේ අවස්ථාවකදී නම් අපිට තව user කෙනෙක් insert කරන්න පුළුවන් එක කියන id එකෙන්ම අපිට එහෙම වෙන්න බෑ එකම id එක දෙන්නෙට තියෙන්න බෑ එහෙනම් අපි දැන් මේක check කරන්න ඕන database එකෙන් මෙහෙම id එක තියෙද්ද නැද්ද කියලා හරිද අන්න ඒක කියන්නේ එකම id එක දෙපාරක් duplicate වෙන එක නවත්තන්න අපිට පුළුවන් අර old ways වලට යන්න ඕන නම් for loop එකක් දාලා වැඩේ කරන්න. දැන් මම මේ for loop දාලා මේ වැඩේ කරන්නේ මෙතන ඇත්තම database එකක් නැති හින්දා. හරිද? ඇත්තම database එකක් තියෙනවා නම් අපිට database එක පැත්තෙන් හදන්න පුළුවන්. හරිද? දැන් මෙතන ඇත්තම database එක නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ බොහොම සරල list එකක්. list වල ඔය මේ id එක duplicate වෙන්න බෑ. අනම්මනම් ඒව හදන්න බෑනේ. ඒකින්ද අපිට මේවා manually කරන්න සිද්ධ වෙනවා. අන්න ඒකින්ද අපිට සිද්ධ වෙනවා මුලින්ම මේ for loop එකක් දාලා check කරන්න මෙයාගේ id එකක් තියද නැද්ද කියලා බලන්න. හරිද? එහෙනම් අපි දැන් මේ list එක පුරාම අපි මේක iterate කරගමු for user in users. හරි. දැන් අපි බලන්න ඕන මෙන්න මේ user ළඟ මෙයාගේ id එකක් තියෙද නැද්ද කියලා. කියන්නේ මේ user data request එකේ එන id එක දැනටමත් අපේ list එක ඇතුළේ තියෙද නැද්ද කියලා බලන්න ඕනේ. ඒකට මට පුළුවන් if condition එකක් දාලා check කරන්න. user දැන් මේ තියෙන dictionary එකන්නේ. මම එකක් කියලා ඉන්නම්කෝ. දැන් මේ user data request එහෙම නැත්නම් මේ user කියලා අපි class එකක් හදාතනේ. ඇත්තට මේක accept වෙන්නේ dictionary type එකෙන්. හරිද? ඒක මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. මේක accept වෙන්නේ dictionary type එකෙන්. ඒක හින්දා මට සිද්ධ වෙනවා මෙන්න මේ user කියන එක දැන් මේ user කියලා මේ ඇතුළේ insert වෙන මේ main data එකක්නේ. හරිද?
එතකොට මට සිද්ධ වෙනවා .id කියලා දෙන්න. මේක ඔයාලට තේරෙවි ඉස්සරහට මම මේ data insert කරන්න යද්දි මේකේ ඇතුළට සිද්ධ වෙන දේවල් ටික. හරි. දැනට මේක මොකද තියාගන්න. if user id is equal to අපේ request body එකෙන් එන data එකේ තියෙන id එකට. බලන්න මේ automatically අඳුරගත්තා. ඇයි එහෙම අඳුරගත්තේ? අපි මේ type එක mention කරලා තියෙන හින්දා මේ types mention කරලා තියෙන්නේ. අපිට කැමති විදිහට මේවට දාන්න පුළුවන් user request එකේ තියෙන name එක. දැන් බලන්න ඒවත් අඳුරගත්තා. ඒ අඳුරගත්තේ අපි මේවයි type එක mention කරලා තියෙන හින්දා. type එක mention කරලා තිබ්බ නැත්නම් අපිට ඒවා අඳුර ගන්න බෑ. right. සමාන වුණොත් අපි කියනවා return statement එකක් මම දාන්නම්. return කරනවා dictionary type එකේ මම දෙන්නම් success false. ඒ කියන්නේ මේක failure එකක්. මම message එක දෙනවා user already exists. හරි. zoom out කරගන්නම් පොඩ්ඩක්. හරි. දැන් මෙතන කරලා තින්නේ මුලින්ම user කියන මේ list එකේම මෙහා integrate වෙනවා. ඒ කියන්නේ මේ list එකේ තියෙන හැම item එකකටම මෙයා access කරනවා. access කර එයාලගේ item එකක් අරගන්නවා මෙතනින්. ඊට පස්සේ ඒ අරගන්න item එකේ තියෙන ID එක. ඒ කියන්නේ මේ user ගේ මෙන්න මේ ID එක සමානද බලනවා අපේ මේ request එකේ එන ID එකට. හරි. දැනටවත් මේ ID එක අර list එකේ item එක තියෙද නැද්ද කියලා මම බලන්න. හරිද? තිබ්බොත් බැරි වෙලාවත් එහෙම තිබ්බොතින් අපි return කරනවා message එකක් user already exist කියලා success state එක false දාලා. ඒ කියන්නේ මේක සරලව failure එකක්. අපිට මේක පස්සේ වෙලාවක ඇත්තම status code දාලා හදන්න පුළුවන්. අපි පස්සේ බලමු. හරි. එහෙම නැත්නම්. හරි. දැන් මෙතනින් වැඩි ඉවරයි. අපි මේ for loop එකෙන් එළියට ඇවිල්ලා. for loop එකෙන් එළියට එන්න ඕන. හරි. for loop එකෙන් එළියට එනකොට මලිනාසක් වෙන්නේ. ඒ පාර මේක අර කීව සරක් මේක insert වෙන්න පුළුවන් හින්දා. හරි. අපි මේ for loop එකෙන් එළියට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් data එකක් append කරන්න. හරි. users.append මොකක්ද අපි append කරන්න ඕන? user data request එක. හරි. මෙහෙම දීලා මට පුළුවන් return කරන්න. දැන් ප්‍රශ්නයක් නැහැ නේ, error එකක් නැහැ. මට පුළුවන් success state එක true කියලා දෙන්න. ඊට පස්සේ මම message එකක් යවනවා. message එක user created successfully කියලා. හරි. මම දැන් මේක type එකම mention කරන්නම් බලන්න. type එක කියන්නේ මේක return type එක බලන්න මේක key එකේ type එක තියෙන්නේ string. හරිද? එහෙනම් මෙතන dict key එකේ value එක key එකේ type එක වන්දන string වෙන්න බෑනේ. ඔව් string තමයි. string තමයි. ඊට පස්සේ මේකේ values බලන්න මෙතන boolean values තියෙනවා. ඒ වගේම string values තියෙනවා. එහෙනම් මට පුළුවන් මෙතන boolean value එකක් හෝ string value එකක් තියෙන්න පුළුවන් කියලා කියන්න. මෙන්න මෙහෙම. boolean හෝ string value එකක්. හරිනේ. dictionary එකේ value එක විදිහට boolean තියෙන්නත් පුළුවන්. නැත්නම් string value තියෙන්නත් පුළුවන්. මම ඉතින් මෙතන mention කරේ. හරි. nice. එහෙනම් අපි දැන් මේකට run කරලා බලමු. හරි. මම දැන් මේකේ අපේ documentation එක පැත්තට එනවා. දැන් මේක refresh කරනවා බලන්න. අපේ අලුත් endpoint එක ඇවිල්ලා තින්නේ post request එකේ post API එකේ endpoint එක ඇවිල්ලා තින්නේ. මම දැන් මේක expand කරලා බලන්න request body required කියලා ඇවිල්ලා තියෙනවා. හරි. එහෙම required කියලා එන්න හේතුව තමයි අපි දැන් මේ parentheses ඇතුලේ මෙන්න මෙහෙමයක් දාපු හින්දා. මෙන්න මෙහෙම data එකක් මම accept කරන හින්දා තමයි අතන required කියලා ඇවිල්ලා තින්නේ. හරි. ඒ වගේම මෙතන ඒකේ type එකක් ඇවිල්ලා තියෙනවා බලන්න මේ id එක integer ඒක required කියලා ඇවිල්ලා තියෙන මේ බලන්න රතු පාට star mark එකකින් ඇවිල්ලා තියෙනවා. name එක string, email එක string. බලන්න මේ ඔක්කොම ඇවිල්ලා තින්නේ අපි අර හදපු class එකෙන් මේ. අපි මේකක්වත් optional දාලා නැහැ.
ඒ කියන්නේ මේ ඔක්කොම data අනිවාර්යෙන්ම එන්න ඕන අපේ API එක පැත්තට. හරි. නයිස්. අපි දැන් බලමු මේක රන් කරලා. රන් කරන්න කියන්නේ මේ අපි මේක try කරමු. හරි. try කරද්දී ඔන්න request body එකට අපි data දාන්න ඕන. මම දැනට මේකේ දෙන්නම් එක string එක දෙන්නම් ඒ කියන්නේ name එක දෙන්නම් අමල් කියලා. email එක දෙන්නම් amal@host.com. හරි. මම දැන් මේක run කරනවා. කියන්නේ පහළ දින execute button එක දෙනවා. හරි. බලන්න පහළට ඇවිල්ලා responses යටතේ server response එකේ code එක එළිය දෙනවා 200. 200 කියන්නේ okay කියන command එක. ඇත්තටම මෙතන මේ එන්න ඕන 201 user කෙනෙක් create වුණා කියලා තමයි එන්න ඕන. අපි ඒක පස්සේ බලමු. response body එක බලන්න ඇවිල්ලා තිනවා success true message එක user created successfully කියලා ඇවිල්ලා තියෙනවා. හරි. අපේ post API එක නිර්මාණය කරලා අවසానයි. මම පොඩ්ඩක් ආයි මේක මම කියලා දෙන්නම් මම මොකද්ද මේ කරේ කියලා. හරි. පොඩ්ඩක් වැඩි complex. අපි චුට්ටක් උඩින් පටන් ගමු. මම අලුතෙන්ම module එකක් import කරලා තිනවා. අතන මේ library එක import කරලා තිනවා pydantic කියලා. ඒකේ base model කියන class එක මම import කරලා තිනවා. මේ pydantic කියන්නේ data validation වලට අපිට අත්‍යවශ්‍ය වෙන framework එකක්. එතකොට base model කියන්නේ pydantic library එකේ තියෙන එක base model එකක්. අපි ඒක import කරගෙන තිනවා. ඊට පස්සේ අපි class එකක් හදාගෙන තිනවා user කියන නමින්. අපි ඒක inherit කරලා තියෙනවා base model එකකින්. ඒ කියන්නේ base model එකේ තියෙන හැම දෙයක්ම userත් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන අපි දාලා තිනවා fields. මොනවද මේ field? අපිට request body එකේ එන data මොනවද කියලා mention කරන්න. අපේ request body එක නම් අනිවාර්යෙන්ම වෙන්න ඕන ID එක. ඒක integer type එකෙන් වෙන්න ඕන. name එකක් අනිවාර්යෙන් එන්න ඕන. ඒක string type එකේ වෙන්නත් ඕන. email එකක් එනවා. ඒ කියන්නේ email string එකක් එන්න ඕන. ඒකත් string type එකේ. මෙන්න මේ field තුන අනිවාර්යෙන්ම එන්න ඕන අපේ request body එකේ. හරි. right. ඒක mention කරන්න තමයි මම මේ class එකක් හදලා තින්නේ. ඊට පස්සේ මම මෙතන dummy database එකක් හදලා තිනවා list එකක්. මොකද මෙතන ඇත්තම database එකක් අපිට දාන්න ඕන නැහැ. අපි ඒ පස්සේ කතා කරමු. දැනට database එකක් represent වෙන්න ඕන හින්දා මම dummy database එකක් දාගෙන තියෙනවා list එකක්. හරි. දැන් මේක ගැන දන්න ඕනේ. මෙයා ගැන කතා කරන්නේ නැහැ. අපි දැන් මෙයා බලමු. මුලින්ම post API නිර්මාණය කරන්න ඕන හින්දා මම දැන් decorator එකක් දාලා දෙනවා app.post කියලා. ඒකේ URL එක يعني ඒකේ path එක මං slash කියලා දාලා තිනවා. හරි. root එකටම වදින post request එකක් කියන තමයි මේක අදහස් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ asynchronous function එකක් මම define කරලා තිනවා create new user කියලා. ඒකේ එක request body එකක් මම accept කරනවා user type එකෙන්. user type එක කියන්නේ මෙන්න මේ උඩ හදාගත්ත class එකේ. එතකොට අනිවාර්යෙන්ම request body එකේ මෙන්න මේ data ටික තියෙන්න ඕන. මෙන්න මේ field ටික තියෙන්න ඕන කියන එක තමයි මෙතනින් මේ mention කරලා තියෙන්නේ. හරිද? user data එකක් මම accept කරනවා මෙන්න මේ type එකේ එන data වලට. ඒ කියන්නේ මොනවද? අනිවාර්යෙන්ම මේ user data request එකේ ID එකක් තියෙන්න ඕන integer type එකෙන්, name එකක් තියෙන්න ඕන string type එකෙන්, email එකක් තියෙන්න ඕන string type එකෙන්. හරි. return type එක ගැන පස්සේ කතා කරමු. ඒක දැන් ඕනේ නැහැ. ඊට පස්සේ මම මෙන්න මේ කොටස දාලා තියෙන්නේ එකම ID එකෙන් තවත් user කෙනෙක්ට insert වෙන්න බැරි වෙන්න. ඒ කියන්නේ ID duplicate වෙන්න බැරි වෙන්න තමයි මම මෙන්න මේ code එක ලියලා තියෙන්නේ. හරිද? මෙතන කරලා තින්නේ දැන් for user in users. සරලව මෙන්න මේ users කියන list එකේ තියෙන එක value එකකින් value එක access කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ user ID මේ දාලා තියෙන්නේ user ගේ දැන් තියෙන ID එක සමානද බලන්න කියලා තියෙනවා. මෙන්න මේ අපේ request body එකෙන් එන ID එකට සමාන නම් එහෙම සමාන වුණොත් අපිට message එකක් දෙනවා success false කියලා දෙන failure එකක්. message එක user already exists කියලා එනවා. හරි. එහෙම නැති නොතිය කියන්නේ සමාන නැති වුණොත් මෙයා මේ loop එකෙන් සම්පූර්ණයෙන් මෙලට ඇවිල්ලා ඒ අදාළ user
ඩේටාබේස් එකට අපේ යූසර් ලිස්ට් එකට ඇපෙන්ඩ් කරනවා මෙන්න මේ රික්වෙස්ට් එකෙන් එන ඩේටා එක. එහෙම ඉන්සර්ට් කරලා ඉවරලා ඇපෙන්ඩ් කරලා ඉවරලා මැසේජ් එකක් රිටර්න් කරනවා success true. ඊට පස්සේ මැසේජ් එක user created successfully කියලා. හරි මම දැන් ආයෙත් අර කලින් ඩේටා එක ඉන්සර්ට් කරන්න මොකද අපේ සර්වර් එක රීස්ටාර්ට් වුණා. හරි මම දැන් දේවල් දෙකක් පෙන්නන්නම්. අලුතෙන් මම ඩේටා එකක් ඉන්සර්ට් කරන්නම්. හරි ඔන්න user created successfully. මම දැන් ආයෙත් මේ ඩේටා එකම ඉන්සර්ට් කරන්න try කරනවා. හරි ඔන්න ආයෙ එක්සිකියුට් දෙනවා. internal server error. ඒ මොකද්ද ඒ උනේ? හරි user object is not subscriptable. හරි බලමු. user id equal to හරි. එතකොට මේන user ගේ id මෙහෙම දිරවන්න. හරි ඉතින් ඉස්සෙල්ලා එරර් එකක් ආවා ඔයාලා දකින්න ඇති. මම එතන පොඩි වැරද්දක් කරා. ඔයාලට ඉස්සෙල්ලා මතක ඇති. අපි දාලා තිබ්බ user කොට වරහන් ඇතුලේ කෝඩ්ස් ඇතුලේ id කියලා දැම්මා. එහෙම දාපු හින්දා පොඩි එරර් එකක් ආවා. එතන පොඩි අර type mismatch එකක්. ඉතින් අන්න ඒක හින්දා මම මෙතන .id කියලා දැම්මා. හරිද? .id කියලා දැම්මා. අන්න එතකොට බලන්න. මම දැන් ආයෙ මේක රන් කරන්නම්කෝ. මම සර්වර් එක රීස්ටාර්ට් කරනවා. හරි සර්වර් එක රීස්ටාර්ට් කරා. මම දැන් ආයෙත් අලුතෙන් යූසර් කෙනෙක් ඉන්සර්ට් කරනවා. try it out. id එක name එක අමල් email එක amal@host.com දීලා මම execute දෙනවා. හරි පහළට આવතින් response body එකේ success true message එක එනවා user created successfully කියලා. හරි ඊට පස්සේ මම දැන් ආයෙත් මේකව කිසි වෙනසක් කරන්න නැතුව මම ආයෙත් execute දෙනවා බලන්න පහළට આવතින් ඔන්න response body එකේ success false message එක user already exists කියලා මට error message එකක් දෙනවා. ඇත්තටම දැන් මෙතන මේ මාර ප්‍රශ්නේ කියන්නේ response code එක 200 කියලා ඉවල තියෙන 200 code එක එහෙම එන්න බෑ. මෙතන වෙන code එකක් එන්න ඕන. අපි ඒවා පස් වෙලාවක හදමු පොඩක් ඉස්සරහට යද්දි. හරි. මට තව පොඩි දෙයක් පෙන්වන්න ඕන ඕගොල්ලන්ට. දැන් මේ බලන්න response body එකේ ඉන්නේ මෙන්න මේක. response header එකේ ඉන්නේ බලන්න මේ response එකට දාලා විස්තර. බලන්න content length එක වෙලා දෙනවා 50යි මේ තියෙන characters වල length එක. content type එක application json දැන් මේ තියෙන json data එකක්. ඊට පස්සේ date එක මේ දැන් වෙලාව සහ server එක uvcon කියලා වෙලා තිනවා. uvcon කියන්නේ අපේ web server එක fast API එකේ fast API run වෙන්නේ මේ uvcon කියන http server එක උඩ. හරි. right ඉතින් මම ඒකත් පෙන්වන්න වමනාවක් වුණා. right ඉතින් ඔන්න විදිහට තමයි අපේ post එක වැඩ කරන්නේ. දැන් තව දෙයක් කරන්න ඕන. දැන් මේ user කෙනෙක්ව insert කරානේ. දැන් මට බලා ගන්න ඕන මොනවද කියන්නේ කවුද අපේ සිස්ටම් එකේ ඉන්න යූසර්ස්ලා. දැන් මට බලන්න බෑනේ. data insert කරන්න විතරයි පුළුවන්. අපිට ඉන්න යූසර්ස්ලා ප්‍රමාණය කියන්නේ යූසර්ස්ලා මොන කවුද කියලා බලා ගන්න විදියක් නැහැ. ඉතින් මට පුළුවන් ඒකට තවත් API එකක් හදන්න. එතකොට අපි දැන් මේ මොකද කරන්න යන්නේ? සිස්ටම් එකේ ඉන්න යූසර්ස්ලාව ඔක්කොම fetch කරන්න කියලා අපි දැන් මේ API එක හදන්නේ. එහෙනම් මේ මොන request එකෙන්ද මේ data එක ගහන්න ඕනේ? server එකෙන් users ලාව ඉල්ලනවා නම් අපි මේ ඉල්ලන්නේ get request එක. හරි. මේ request එක ගහන්නේ get request එකෙන්. එහෙනම් දැන් මේ අලුත් API එකක් හදමු get request එකක්. sorry get API එකක් app.get මම endpoint එකම වෙනස් කරනවා. මට ආයෙත් slash දෙන්න බෑ. මොකද get request එකෙන් slash කියලා එකක් තියෙනවා. ඒකින්ද මම මෙතන දෙනවා users කියලා. හරි. දීලා මම asynchronous function එකක් හදා ගන්නවා. async හරි async def get all users මම දැන් මෙතන මේ
ඇක්සප් කරන්න රික්වස් බොඩිගේ මට අවශ්‍යතාවන්න නැති හින්ද. හරි ඊට පස්සේ මම දැන් මෙතන කෙලින්ම රිටර්න් කරනවා users කවුද කෙලින්ම අපේ user list එක රිටර්න් කරනවා. හරි nice. අපි දැන් මේ list එකත් sorry අපි දැන් මේ return වෙන data එකේ type එකත් mention කරගමු. මේ return වෙන්නේ dictionary type එකක්. මේකේ key එකේ value එක sorry key එකේ type එක string. key එකේ type එක string. ඊට පස්සේ value එකේ type එක list. sorry මෙතන type කරනවා list of users. හරි මම දැන් මෙහෙම දුන්නේ මේ list එකේ ඇතුළේ තියෙන data මොන වගේද කියලා කියන්න. මතකද අපේ මේ කලින් කතාවරු මෙන්න මේක. මෙන්න මේ අපි අර API හදපු පළවෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ එකේ නෙමෙයි ඊටත් කලින් වීඩියෝ එකේදී අපි කතා කරා මෙන්න මේවා ගැන. type annotations ගැන. මෙතන බලන්න list එකක් හදලා තිනවා integers වලින්. එතකොට මම මේකේ type එක mention කරලා තින්නේ list of integers. මෙතන බලලා තියෙන list of strings. එහෙනම් මට මෙතනත් පුළුවන් මේ වැඩේ කරන්න. හරිම සරලව. zoom out කරන්න පොඩ්ඩක්. හරි. මෙතන මේ කියලා තින්නේ list of users. හරි. list of user තමයි මේ return කරන්නේ. හරි. බලමු error එකක් ආවොත් අපි හදමු. දැන් මේක මෙහෙම දීලා refresh කරනවා. හරි. අපේ අලුත් API endpoint එකත් ඇවිල්ලා දිනේ get request එකේ. දැන් මේක මෙහෙම දීලා run කරාට වැඩක් නැහැ usersලා නැහැ. හරි. ඔන්න usersලා නැහැ. empty list එකක් තමයි මේ හැඩ තියෙන්නේ. හරි. මම දැන් ඒකින්ද අලුතෙන් user කෙනෙක් insert කරනවා. හරි. ඔන්න ඔහොම data එකක් මම දැන් execute දෙනවා. හරිනේ. ඔන්න user created successfully. මම තව data එකක් insert කරනවා මෙහෙම. දෙකයි කමල් execute දෙනවා. ඒකත් හරි එකක් සාර්ථකයි. තව එකක් දෙමු. තුනක් ඇති. oh sorry. දෙක නෙමෙයි තුන. නිමල් at host. මේකත් execute දෙනවා. හරි ඒකත් සාර්ථකයි. හරි ඔන්න අපේ වැඩ ටික අවසానයි. cancel දෙනවා මේක. හරි. අපි දැන් get all users බලමු. මම දැන් මෙතන get all users කියන endpoint එකට ගිහිල්ලා මම මෙතන execute දෙනවා. බලන්න response body එකේ අපේ ඔක්කොම users ලා ටික මෙතන මෙහෙම බලා ගන්න පුළුවන්. හරිනේ. ඔන්න users කියලා අවිල්ල තිනවා. list එකක් තමයි මෙයා return කරලා තින්නේ. ඇතුළේ තියෙනවා බලන්න dictionary type එකේ data. හරි. මතකද මම ඉස්සෙල්ලා කිව්වා මෙන්න මෙතන අපි class එකක් මෙහෙම define කරාට ඇත්තටම මේවා apply වෙන්නේ dictionary type එකකට. හරිනේ. දැන් මෙතන බලන්න පුළුවන් මේ තියෙන්නේ dictionary type එකක්. හරිනේ. key value පෙයා තියෙනවා. ඉතින් මේවා ඔක්කොම apply වෙන්නේ dictionary එකකින්. දන්න එක හින්දා මම මෙතන .id කියලා දැම්මේ. හරි. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි සරලව අපේ post API එකක් නිර්මාණය කරගන්න දැන් අපි වැඩ දෙයක් කරා. මොකද්ද? එතන වැඩ තුනක් කරා. මොනවද? නෑ වැඩ දෙකයි නේ අතරම. sorry වැඩ දෙක අපි කරලා තියෙන්නේ. create new user කියන්නේ අලුත් user කෙනෙක් create කරන්න API එකක් අපි හැදුවා. ඊට පස්සේ දැනට අපි database එකේ ඉන්න හැම user කෙනෙක්ගේම data ටික fetch කරන්න තව API එකක් හැදුවා. එතකොට post API එක නිර්මාණය කරා අපි get API එක නිර්මාණය කරා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද එක user කෙනෙක්ගේ data ටික ගන්න API එක නිර්මාණය කරන්න කියලා. ඉතින් අන්න ඒකත් get API එකක්ම තමයි. හරි. ඉතින් මම හිතලා මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා පොඩ්ඩක් complex දේවල් ගැන කතා කරා, types ගැන කතා කරා, ඊට පස්සේ මෙන්න මේ වගේ dictionary manipulation ගැන කතා කරා. ඔය ගොඩාක් දේවල් ගැන කතා කරා. හරි. ඊට පස්සේ object oriented concepts මහලොට කතා කරන්නේ ටිකයි කතා කරේ. සෑහෙන දේවල් කතා කරා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් වලින් පහලින් කමෙන්ට් එකක් දාන්න.
ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.